අයිබෝන් සම ශ්‍රී ලංකේ ජනතාවට වගේම ලෝකේ ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකිකයන්ට හදිසියෙම අද හැන්දෑවේ බොහෝ දෙනෙක් මට කතා කරලා කිව්වා පුළුවන් ඉක්මනට ඔබතුමා වීඩියෝ එකක් කරන්න මේකේ සත්‍ය අසත්‍යතාවය බලලා. මොකද්ද දෙවිනුවර පෙරහැර තියෙනවා. දෙවිනුවර පෙරහැර පිළිබඳව මම ඊයේත් කිව්වා. මේ දෙවිනුවර පෙරහැර කාවඩි නවත්තන්න කියලා පොලිස්පතිවරයා දැනුම් දීලා තියෙනවා. ඔබතුමා මේක බලලා රටට කියන්න කියලා. ඇත්තටම මට දැනගන්න හම්බුණා මේ පිළිබඳව පොලිස්පතිතුමා ලිපියක් යවලා තියෙනවා දෙවුනුවර බස්නායක නිලමේට ජී හරහා දකුණු පළාතේ දිසාපති හරහා. කෙසේ වෙතත් මේකට ප්‍රධානම හේතුව තමයි කංජිපාණ ඉම්රාන් දුරකථන ඇමතිමත් දීලා තියෙනවා දෙහිබාලෙට. දෙහිබාලගේ පවුලේ ගෙදරකටත් ගිහලා බිත්තියකට වෙඩිත් තියලා තියෙනවා. මේක මොකද්ද මේ? මේක සම්පූර්ණයෙන්ම දේශපාලන කුමන්ත්‍රණයක්. මේ වෙන දෙයක් නිසා නෙමෙයි. මේ අවශ්‍යතාවය තියෙනවා මේ ඩීප් ස්ටේට් එකට රට තුල ජනිත කරන්න අවශ්‍යයි. එදා රාජපක්ෂලාගේ කාලේ තිබුණා පෙරහැර. එදා රාජපක්ෂලා කාලේ දෙවුනුවර පෙරහැර ඕන තරම් කරන්න ඉඩ දුන්නා. හැබැයි වර්තමාන වෙනකොට ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඇවිදී අනුර කුමාර දිසානායක ජනාධිපති වෙලා ඔන්න තමුන්නාන්සලා දැන් හොඳයිද? දැන් ඔන්න හරිනේ. දැන් ඔන්න කාවඩියක්වත් නටන්න බෑ. ඒ හින්දා කාවඩි තහනම් කරා. පොලිස්පතිතුමනි මේ ලනු වලට අහුවෙන්න එපා. මම මීට කලිනුත් කිව්වා මේවා ලනු නෙවෙයි. මේවා දිරච්ච කම. මේවා දෙන්නේ දිරච්ච කම. මේවා තමයි ඩීප් ස්ටේට් කියන්නේ. මේක බැලුමට පේන්නේ නැහැ. මේකේ ඩීප්ලි ගියපුවාම මේ තොරතුරු මහ පොළොවෙන් ගත්තාම තේරෙනවා මොකද්ද මේක යට තියෙන්නේ කියලා. මේක ලොකු ගැවිටි එකක් එක්ක මතක තියාගන්න. මේ හිතනවට වඩා ඇත්තටම ආණ්ඩුව මේක ගැන කිසි අවධානයක් නැහැ. කිසිම අවධානයක් නැහැ. අපිට පුළුවන් අපේ ත්‍රිවිධ හමුදාවක් ඉන්නවා. STF එක ඉන්නවා. සේරම විඩ්‍රෝ කරන්න පොලිසිය. විඩ්‍රෝ කරලා දාන්න STF එක. බැරනම් හමුදාව දාන්න. කංජිපාණිටවත් දෙහිබාලටවත් උගේ අනිත්‍ය උන්ට ඕන විදිහට රටක පෙරහැර නවත්තන්නවත් කාවඩි නවත්තන්න කිසිසේත් ඉඩ තියන්න අවශ්‍ය නැහැ. දැඩි තීන්දුව తీරන ගන්න ඕනේ. ආණ්ඩුවක් වශයෙන් නිකන් වැනි මෛත්‍රීපාලටත් අන්ත විදිහට නිකන් වැනි එහෙට මෙහෙට වැනි වැඩක් නැහැ. හොඳින් හෝ නරකින්. හොඳින් නැත්තම් රටක් ගෙනියන්න පුළුවන් නරකින්. එච්චරයි. දෙකින් එකක්. black and white. මේකේ ආය 3-4 පැත්තක් නැහැ. පාතාලේ නවත්තන්න බෑ නාගුණ වල ගණන් කරලා. කංජිපාණිලා මුලින් උපුටා දැමිය යුතුයි. දෙහිබාලලා මුලින් උපුටා දැමිය යුතුයි. කරන්න බෑයි කියලා කියනවනම් උන් එක්ක ලගිනේ උන් තමයි කරන්න බෑයි කියන්නේ. කරන්න බෑයි කියලා කවුරු හරි කියනවනම් ඒ දෙහිබාලලාගෙන් ජීවත් වෙන ඒ කංජිපාණිලාගෙන් කාලා බීලා ඉන්න මිනිස්සු. එහෙම නැතුව කරන්න බැරි කමන්නේ අවංකව. අද මයිත් එක පොලිසිය කොස්තාපල්ලුරු කතා කරා දෙවුනුවර ඩියුටි ගියපු අය. ඒ මිනිස්සු මයිත් එක්ක කතා කරලා කියනවා සර් මැරෙන්න හරි අපි මේකේ ඉන්නවා. අපි ආණ්ඩුව රකින්නවා මැරෙන්න හරි. මෙන්න මේක තමයි අවශ්‍ය මහ පොළොවේ. මහ පොළොවේ මේක කරන්න ඕනේ. ඒ මිනිසුන් එන්කරේජ් කරන්න ඕනේ. ඒ මිනිස්සු අපෙත් එක හිටගස්ස ගන්න ඕනේ. එහෙම නැතුව පැත්තකට වෙලා මිනිහෙකුට ඕඩර්ස් දෙන්නේ නැහැ. STF කමඩාන් ඉන්නෝ. තමස් 7-5ක වැඩක් නැහැ. STF කමඩාන් යුනිෆෝම් මන්දලා හොඳයි අර කොහේ හරි පඹයක් විදිහට හිටවන්න ගංජා කැලේක. ගංජා කැලේක වෙන කොහොමවත් නෙමෙයි. STF එකේ නිලාඳු බඳින මිනිස්සුන්ට එන්කරේජ් කෙරෙන්න කොහමද? තමුසලා වෙඩි එහෙම තියන්න එපා කොහෙවත්. වෙඩි පත්තු කරන්න එපා. බම්බොඩ තුවක්කු තියෙන්නේ. මොනවාට තුවක්කු දීලා තියෙන්නේ? එහෙනම් තුවක්කු විඩ්‍රෝ කරන්න. දෙන්න පිරිත් නූල්. ගැට ගහන්න කියලා අපරාධකාර එනකොට අඬ ගහලා. වෙඩි කාලා උගේ අතේ හරි කොහේ හරි අහුවෙන තැන ගැට ගහන්න කියන්නේ. එහෙම කරන්න බෑ. මේක මොකද්ද? මේක ඇතුලේ තියෙන ඩීප් ස්ටේට් එක. මේවා තමයි ඩීප් ස්ටේට් එක. මේවා තමයි අවශ්‍යතාවය තියෙන්නේ. ඇයි මේ? මේවා කරන්නේ සුරේෂ් සලේලාව එළියට ගන්න. මතක තියාගන්න සුරේෂ් සලේලා එළියට ගන්න ඕන හින්දා තමයි ඒවා කරන්නේ. වෙන දෙයක් නිසා නෙවෙයි. ඒ හින්දා තමයි ඒගොල්ලෝ ඒක කරන්නේ. දැන් කට්ටිය අරේ මේ හන්දිවල කයිවාරු ගහනවා. දැන් හැම තැනකම ගිහිලා කයිවාරු ගහනවා. අරකයි මේකයි කියලා. ඇයි මේ? වෙන දෙයක් නෙවෙයි ඒගොල්ලන්ට අවශ්‍යයි රට තුල මේ රට තුල නොසන්සුන්තාවයක් ඇති කරන්න. ඔය පෙරපාලියකට එහෙම නැත්නම් ඔය දේවාලේ පෙරහැරකට වෙඩි තියලා ඒක වෙඩි තියන්න කංජිපාණි තමයි කිව්වේ කියලා මේක ජාතිවාදී විදියට හරවන්න ලොකු උත්සාහයක් තියෙනවා. මම කලින්ම තොරතුරු ආව ගමම කිව්වේ ඒකයි. ඒකට අවශ්‍ය පියවර නොගෙන කාවඩි නවත්තන්නවත් නිලමෙට පාර යන්න එපා කියනොත් ඒක නෙවෙයි. වෙඩි තියයි. සමහරට වෙඩි තියන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඒ වෙඩි තැබීම පාතාලේ මිසක් පාතාලේ මෙහෙවන දේශපාලච්චෝ
අද රාජපක්ෂලා තනිකර ගිරේට අහුවෙච්ච පුවකේ වගේ තියෙන්නේ. බලන්න ගෝඨාභය රාජපක්ෂලා ගිරේට අහුවෙච්ච පුවකේ වගේ ඉන්නේ. අද රාජපක්ෂලාට හෙල්ලන්න බැරි වෙන්න වෙලා තියෙන්නේ. ඒ හින්දා මේගොල්ලෝ නන්නත්තර වෙලා තියෙන්නේ. දැන් පිහිට පතන්නේ කොහෙන්ද? පාතාලේ. පාතාලේ පිහිට පතන හින්දා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. ඒ පාතාලේ මෙහෙම වෙලා කරන්න අපිට හොඳ නෙට්වර්ක් එකක් තියෙනවා. මේ කතා කරන මොහොතකට විනාඩි ගානකට ඉස්සෙල්ලා මම කතා කරා දෙවුන්දර මහ පොළවේ දැනට රාජකාරී ඉන්න අහිංසක මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ට කතා කරා මම. රාජකාරී නොවන සාමාන්‍ය මිනිස්සුන්ට කතා කරා. බය වෙන්න දෙයක් නැහැ සර්, අපි මරාගෙන මැරෙන්න හරි ඉන්නෝ. අපි මේ ආණ්ඩුව රකින්න අපි මරාගෙන මැරෙන්න හරි ඉන්නෝ. ඔබතුමා මේක කියන්න රටට කියලා. ඇත්තට මේකයි අවශ්‍ය. පොලිස්පතිතුමනි කරුණා කරලා මේ දිරච්ච ලණු වලට අහු වෙන්න එපා. ඔබතුමා ලෙවුම් ගහන්න එපා. කාවඩි වෙඩි තිබ්බොත් ඊට පස්සේ බලමු. ඊට පස්සේ බලන්න පුළුවන් නිසි පියවර ගන්න ඕනේ. එතනින් පස්සේ තමන්ගේ අසාර්ථකත්වය පෙන්වන්න විවිධ වැඩ කරනවා. පාතාලේ හිටපු ගමන් වෙඩි තියන්නේ ඇයි? වෙඩි තියන්නේ ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන කට්ටිය ඉන්නවා. අපිට වැඩ කරන්න දෙන්නේ නැහැ බං. උඹලා ඕන දෙයක් කරගනිලා. ඕක තමයි කියන වචනේ. වැඩ දෙයක් නෙමෙයි. ඒ නිසා මේවට දැඩි තීන්දුව తీරන ගන්න ඕනේ. ආණ්ඩුව කාවඩියක් වෙන්න එපා. මතක තියාගන්න. ආණ්ඩුවට කාවඩියක් වෙන්න බෑ. මේක ජනතාවාදී ආණ්ඩුවක්. ආණ්ඩුව ගෙනාවේ ඔය ඉන්න JVP එකේ ඒ ඉන්න 103 විතර නෙමෙයි. මතක තියාගන්න. ඒක වරද්දා ගන්න එපා. නැවත මම කියන්නේ 103 විතරක් හිටියානම් එදා 103 අද 102ට බහලා පැත්තකටලා ඉන්න වෙයි. මතක තියාගන්න මේක ජනතාවාදී ආණ්ඩුවක්. කාටවත් බෑ JVP එක අපි තමයි ආණ්ඩුව ගෙනාවේ 88 89 අපි තමයි වෙඩි කෑවේ කියලා ඒ කතා කියන්න බෑ. ආණ්ඩුව ගෙනාවේ රටේ යුක්ති සහගත නීතිගරුක පුරවැසියෝ. ඒක තමයි NPP කියලා නම දැම්මේ. JVP කියන නමින් ආවනම් කිසි සම්මා ජීවිතයට දෙන්නේ නැහැ ඡන්දේ කවුරු. නමුත් අපි ජනතා පෙළගැස්සුවේ ජනතා බලවේගයක් හදන්න. NPP ආණ්ඩුවක් හැදුවේ ඒ JVP නම අයින් කරලා මේ ආණ්ඩුව තුළ JVP, UMP, ශ්‍රී ලංකා පොදු පෙරමුණ, මුස්ලිම් කොංග්‍රස්, දෙමළ සංවිධාන, දෙමළ කොංග්‍රස් මේ සියලු දෙනා ඉන්නෝ. මතක තියාගන්න. එමෙ නැතු මේ 103 විතරක් නෙමෙයි. අද ඒකට හාත්පසින් වැඩ කරන්න ගියොත් වෙනස්ව රට තුළ ඇති වෙන්නේ නොසන්සුන්තාවය. මතක තියාගන්න. මොකද හේතුව කරුණාකර පොරොන්දු වෙච්ච දේවල් තියෙනවා. අපි ජනතාව පෙළගස්සපු දේවල් තියෙනවා. අද පොලිස් නිලධාරීන් දැඩි පීඩනයකට ඉන්නේ. ඒ පීඩනය වෙනත් ආකාරයෙන් පිට වෙන්න පුළුවන්. ඒ නිසා කරුණා කරලා මම නැවත කියන්නේ රජයක් වශයෙන් ආණ්ඩුවක් වශයෙන් දැඩි තීන්දුව తీරන ගන්න වෙනවා. ඒ තැන්වලදී ජනතාව හිතකාමීව ජනතාව ආරක්ෂා කරන්න. පාතාලේ මැඩපවත්තන්න, කුඩු ජාවාරම් මැඩපවත්තන්න. ඒ අවශ්‍ය තීන්දුව ගන්න වෙනවා. ඒ නිසා මම කියන්නේ මේ දෙහිබාලේටවත් එහෙම නැත්නම් මූටවත් මොකಾದ කංජිපාන්ටවත් නෙමෙයි. කංජිපාණි දෙහිබාලේ දෙන්නම හැදුවේ සුරේෂ් සලේලා, කමල් ගුණරත්න. බලන්න ඉතිහාසය අරගෙන. ඉතිහාසය දන්නේ නැත්නම් දන්න මිනිස්සුන්ගෙන් අහන්න. අහලා බලන්න කමල් ගුණරත්නලා තමයි හැදුවේ. කංජිපාණලා හැදුවේ හරියට අර පහුගිය කාලේ LTT එක නැති කරන්න අර කරුණ අම්මාන්න කඩලා ගත්තා වයි. මේ වගේම තමයි. මේකම එකම ජොයින්ට් එක. මේ පාතාලේ හදලා මේකෙන් කෙරුවේ පාතාලේ දාලා විවිධාකාර විදිහට ඒගොල්ලන්ට ඕන දේවල් කෙරුවා. අද කරන්නේ කංජිපාණි ලව්වා වෙඩි තියන්න ලෑස්ති වෙයි. කංජිපාණි එක තමයි කියන්නේ හරි බලාගමු බාලේ මල්ලි බලාගමු කියලා දෙන්නම ඉන්නේ එකට. ඔවුන් දෙන්නම ඉන්නේ එකට. දෙන්නම මේවන්නේ සුරේෂ් සලේගේ ගෲප් එකේ. දේශබන්දු තෙන්නකෝල්ලා, කමල් ගුණරත්නලා ඒ කට්ටිය තමයි මෙහෙවන්නේ. ඒ හින්දා අමතක කරන්න එපා. මේ තුල වෙන කිසි දෙයක් නිසා නෙවෙයි. දැන් රාජපක්ෂලා කිට්ටු වෙලා ඉන්නේ. රාජපක්ෂලා ඉන්නවා, වික්‍රමසිංහලා ඉන්නවා. මේ සියලු දෙනාම දැන් වැලිකඩ ගේට්ටුවට කිට්ටු වෙලා ඉන්නේ. ඒ වෙනකොට රට තුල නොසන්සුන්තාවයක්, අස්ථාවරත්වයක් ඇති කිරීමේ අවස්ථාවක් තියෙනවා. මේක තේරුම් ගන්න ඕනේ. මේකට අවශ්‍ය නිසි ක්‍රමවේද, නිසි ආරක්ෂාව සැලසිය යුතුයි. ඒක කවුරු හරි කියනවා නම් බෑ අපි කාවඩි නවත්තනවා, අපි නවත්තලා ෂේප් එකෙන් දෙහිබාල එක්කත් අපි කතා කරන්නම්, දෙහිබාල එක්ක සාකච්ඡා කරන්නම්, ඊට පස්සේ කංජිපාණිත් එක්කත් අපි සාකච්ඡා කරන්නම්. ඕ දෙන්න මොකද කියන්නේ? අපි ඒක කරන්න දෙපා. ඒ බයිලා වැඩක් නැහැ. එහෙමනම් රටක් ආණ්ඩුවක් වැඩක් නැහැ. කරුණා කරලා මතක තියාගන්න මේ සත්‍ය තුල මේක තමයි කියන්නේ ලෝ එන්ෆෝස්මන්ට් එක. ලෝ ඇන්ඩ් ඕඩර් තියෙන්න ඕනේ. ඒක එහෙම නැතුව ඒ රටක් ගෙනියන්න බෑ. නිසා කරුණා කරලා මේක කංජිපාන්ටවත් දෙහිබාලටවත් නෙවෙයි, ඒ දෙවුනුවර නිලමේ ඒ ගන්න තීන්දුව తీරන වෙනුවෙන් නිසි ආරක්ෂාව දීමේ වගකීම තියෙන පොලිස් පොත්තුවන්. ඔබතුමා නිසි පරිදි
ඒ ආරක්ෂාව දෙන්න මේ වෙනකොට ඔබතුමා දැඩි උත්සාහයක් අරගෙන තියෙනවා. ඒ ඊටාම හොඳයි. තාම ප්‍රශංසනීය විදියට STF එක යොදවන්න, අවියාවද යොදවන්න, වෙඩි තියන්න එනවා නම් බය නැතු වෙඩි තියන්න කියලා කට ඇරලා කියන්න. කට ඇරලා කියන්න. ඔය වගකීම් මම බාර ගන්නවා කියලා පොලිස්පතිතුමනි කියන්න. 10ක් නෙවෙයි 20ක් මරුණත් පාතාලට වෙඩි තියනවා වෙඩි තියන්නේ වගකීම අපි බාර ගන්නවා කියලා. එහෙම තමයි මිනිස්සු එන්කරේජ් කරන්නේ. එහෙම තමයි එන්කරේජ් කරන්නේ. එහෙම නැතුව තුවක්කු ටික ගත්ත ගමන් STF කමඩාන් කියනවා වෙඩි තියන්නේ එම්ප කාටවත් අපිට ප්‍රශ්න වෙයි. මං හිතන්නේ දැන් යන්න ඉන්නේ ප්‍රශ්න ඇති කරගන්න එපා. මොකටද ඔයගේ STF කමඩාන්ලා එලවලා දාන්න. ඒ නිසා නිසු තීන්දුව තියෙන ගන්න අවශ්‍යයි. මේ වෙනුවෙන් රටේ ජනතාව තාම පැහැදිලිව ආණ්ඩුවත් එක්ක ඉන්නවා. බොහොම ස්තුතියි. මම ශ්‍රී ලංකා පොලිසිය දේශපාලන මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධාන සභාපති අජිත් ධර්මපාල. thank you.